මේ දේශපාලන මේ ජේපී කියන අපි ගෙනාවු අපි ඡන්ද දුන්නා. අපි ඡන්ද දුන්නා. අපේ බවුල් පිටින් ඡන්ද දෙන්න කියලා කිව්වා. හැබැයි එකෙක් ආවේ නෑ. විජේරත්න කියන മന്ത്രിතුමා හැමදාම කරකුණා මන්දාර නුවර මොකදනේ කියලා බලන්න ආවේ නෑ. ආවේ නෑ. හරිද? අනෙක් එක තමයි මේ කොල්ලෝ යෝධය වගේ මේ පාර අරගෙන පල්ලෙහාට යනකම් එකෙක් පල්ලෙහාට ඉඳන් උඩට ආවේ නෑ. පවුගේ 27 වෙනිදා අර කන්ද කලාන වල පල්ලෙහාට. අර කන්ද කලාන පල්ලෙහාට වන්නා. මුණ්ඩ කිව්වා වරල්ලා කියලා. ආවද එකෙක් වත්. ආවේ නෑ. මෙන්න හැබැයි අද කියනවා 6 දෙනෙක් ගිහිලා බේරගත්තා. මන්දාර නුවරට නෙවෙයි නම් ඒවා ගෙනාවේ අපි ආනවා මේකින්න ස්ථානාධිපතිතුමාගෙන් ප්‍රාදේශීය ලේකම්ගෙන් ග්‍රාම සේවකගෙන් කාටද මේ ආධාර ගෙනාවේ මේ ආධාර කාටද ගෙනාවේ කාටද දුන්නේ කොහෙන්ද එව්වේ හමුදාවේ ඔෆිසර්ස්ලා ආවේ ඉන්දියාවේ එයාලට නිකන් එන්න බෑ මේ පිටේ නිකන් ඇවිල්ලා එන්න බෑ ගුවන් සීමාවේ නිකන් එන්න බෑ එහෙනම් ආපු ලිස්ට් එකක් තියෙන්න ඕන ගෙනාවු කෙනෙක් ඉන්න ඕන හිමු කෙනෙක් ඉන්න ඕන බාහගත්ත කෙනෙක් ඉන්න ඕන හැම බඩුවක්ම තියෙන්න ඕන හැබැයි ඒවා එහෙම නොතියා මේ පොලිසියෙන් අස්ථානගත වෙලා තියනවා කියලා ගම්මු තරයේ විශ්වාස කරනවා ඔව් එනිසා අපේ ආණ්ඩුවට ජනාධිපතිතුමාට ඒ වගේම මේ ප්‍රදේශයේ മന്ത്രിතුමාලාට ප්‍රාදේශීය සභාවට ගියපු ප්‍රාදේශීය മന്ത്രിගේ ඉඳන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමති മന്ത്രി දක්වාම අපි කියන්නේ අපිට ප්‍රශ්න ඉවර නෑ මේ හාල් ටික එද කාලේ ඉවර වෙයි හැබැයි අපිට තියෙනවා මේ නුවරඑළියට යන ප්‍රධාන පාරක් හදාගන්න මිනිස්සු මේක සංචාරක ඇවිල්ලා ජීවත් වුණ සංචාරක කලාපයක් මිනිස්සු එළවලු ටික විකුණුවා ගෙවල් ටික රෙන්ට් එකට දුන්නා බත් පැකට් එක විකුණුවා එහෙම ගමන් මේක හැබැයි අද ඔක්කොම වෙන හිටලා මම කියනවා පෞද්ගලික දවසක තිබුණා දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුව සංවර්ධන කමිටුව ආපදා කමිටුව නුවරඑළියේ ජනාධිපතිට කිව්වා විනාශ වෙච්ච අක්කර හෙක්ටයාර් 1,50,000 තියෙනලු මම ඇහුවා මේ ගොවි අම්මා තාත්තෙන් අහනවා කාද මොන කුසි නිලධාරියාගෙන් ඔබෙන් ඇවිල්ලා ඔබේ ඉඩමට වුණ හානිය ගැන කිසිම නිලධාරියෙක් ඇවිල්ලා නෑ ඔබේ ආදායම් මාර්ගය අවහිර වුණා ග්‍රාම සේවක ආවද ආවේ නෑ ඇවිල්ලා බැලුවේ නෑ හරිද එහෙනම් වන්දි ගන්න ගියාම අර වන්දි බෝම්බයක් කියලා එකක් දාලා දෙනවනේ ඒක ගන්න ගියාම ඔබෙන් ආයේ කොහෙද ගියේ කොතනද ගියේ කොයි බිත්තියද ගියේ කවද්ද ගියේ කියලා ඒතකොට අපි වෙන්නන්නේ මොකද්ද පස්සවැත්තද ඇවිල්ලා බැලුවේ නැත්තම් පෙන්නන්නේ පස්සවැත්තද ඒ නිසා අපි කියනවා බලධාරීන්ට දැන්වත් ඇස්සර බලලා මේ ගමේ ඉන්නේ බල්ල කුකුල නෙවෙයි මේ ගමේ ඉන්නේ හොඳ කකියන ලේ තියෙන වීර පුරම් පරම්පරාවෙන් ආපු සිංහල කොල්ලෝ මේ පාරවල් අර ටොංගානක් බර ගල් බලපල්ලා ගිහිල්ලා හරිද ජැක් ගාලා උස්සලා පෙරලා තියෙන්නේ හැබැයි මුන් අඹුඩ ගාගෙන මේවටලා හිටියා සපසේ හොඳට හිටියා හවස 9 වෙනකොට ලයිට් එක ඕෆ් කරලා පොලිසිය ආමියකෙන් ඔෆිසර්ස්ලා ටිකක් ආවා උන් ටික දැම්ම මෙන්න මේ කරුවල කුඩායමට පන්සලට දැම්මා මෙන්න මේක කරුවල හිටියේ උන්ට අර බත් මුට්ටිය දුන්නේ අපි එහෙම බේර ගන්න ආපු කොල්ලන්ට බත් මුට්ටිය දුන්නේ අපි හරිද ගෙනාපේවා එහෙමගේ උන්වත් කෑවනම් කවන්නේ ආමියගේ කොල්ලවත් කෑවනම් කවන්නේ උන්ට දුන්නේ පෙරොලින කට්ටේ වතුර බොන්නේ විතරයි ඒ නිසා කියනවා පොලිසියක් අපිට එපා මෙතන තට්ටු 4ක ගොඩ නැගිල්ලක් තියෙන්නේ ඒ තට්ටු 4 ගොඩ නැගිල්ල ඉන්නවා පොඩි ඇච්චෝ බැච්චෝ ඉන්නවා ඔය ඇච්චෝ බැච්චෝ ඉන්නවා
ඒ වගේම තමයි රස්සාවක් කරගන්න අතුගාලා හරි ජීවත් වෙන්න පුළුවන් අම්මලා තාත්තලා ඉන්නවා. මේ කඳු හතරේ වැස්සාවොත් හැමදේම යටලා නැති වෙනවා. එක ගෙදරකට එක රස්සාවක් දෙන්න පුළුවන් නම් මේක හදලා දීපල්ලා. ඒක තමයි අපි හැම එකගෙම මෙල්ලන්නේ. නැති මෙතන මන්දාරනුවර පොලිසියක් නැහැ. අපි කියනවා ගමේ හැම එකකටම මේ පොලිසිය වටේ ඉන්න හැමෝටම අපි කියනවා ඇඩ්‍රස් එක දාද්දි කවදාවත් මේක පොලිස් ස්ථානයේ අසල කියලා දාන්න එපා. පොලිසිය අසල කියලා දාන්න එපා. අපිත් ඒ වරද්ද කරගත්තා. අපි කරගත්ත පාඩම නැවත මේ විපත නැවත ඉස්සරහට වෙන්න අපිට අවශ්‍ය නැහැ. පොලිසිය මාතෘත් එක්ක අපිට කිසිම අමනාපයක් නැහැ. ඔයාලට රාජකාරී කරන්න කියන දණ්ඩ යන්න ඕනේ. අපි බල කිරීම කරන්නේ පාලකයන්ට සහ මේවට වග කියන්න ඕන අයට. උජ්ජලයොන්ට. එයාලා දැනගන්න ඕන මේ ඉන්නේ බල්ලු කුකුලෝ නෙවෙයි. මේ ඉන්නේ අපේ මිනිස්සු. එයාලට සේවය කරන්න ඕන. කණ්ඩ හාල් ටික, බොණ්ඩ වතුර ටික, අනින සනීප ආරක්ෂා හැමදේම දෙන්න ඕන. මම කියන්නේ නායකියා. බඩදරු අම්මලා කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් කරාද? නෑ. ඉස්පිරිතාලේට අම්මලා, ඉස්පිරිතාලේට යන්න බැරි අම්මලා, ආච්චිලා, සීයලා, දරුවෙක් ඉන්නවද කියලා ගණන් කරාද? නෑ. කිසිම කෙනෙක් ගණන් කරේ නෑ. හරිද? මේ දරුවෙන් යන්න බැරුව පාරවල් අවහිර වෙලා එක ළමයෙක් මැරුණා. හැබැයි ඒක මූණ පොතවල දාලා දිනේ කොහමද? අපේ ගමේ මන්ද පෝෂණය නිසා මැරුණා කියලා. අපේ ගමේ පාණ්ඩුව නෑ. පාණ්ඩුවට තියෙන්නේ නම් කිලෝමීටර් 13ක පාර හැරෙන්නේ නෑ. අපි ඒක කියන්න ඕන. හරිද? ඒ නිසා අපිට ලැබෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ලැබෙන්න ඕන දේවල් ටික ඔක්කොටම හැමෝටම පොදුවේ ලැබෙන්න ඕන. ඒ වගේම තමයි අපි කියනවා මේ කැම වේල්ට විතරක් නෙවෙයි අපි මේ කරන්නේ. එන හාල් ඇඩේ විතරක් නෙවෙයි. මෙන්න මේ පොලිසිය. මේක මං ඇමතිවරු 4 දෙනෙක් කිව්වා. කවුද? සුනිල් අඳුන්නැත්තේ, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග, නියෝජ්‍ය අමාත්‍ය කුසිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මැතිතුමා, ප්‍රාදේශීය මන්ත්‍රී විජේරත්න මැතිතුමා උන්ගේ ලේකම්ලා ඔක්කොටම මේක දැම්මා. හැබැයි එක්කෙනෙක් කිසිම කෙනෙක්වත් මේකට ආන්සර් එකක් දුන්නේ නැහැ. ඒක මගේ පෞද්ගලික සටනක් වුණා. දැන් ඒක මේ මිනිස්සු හැමෝගම සටනක් කළා තියෙනවා. මෙන්න මේක 300ක් රස්සා කරන්න පුළුවන් මෙන්න මේ කොට නැගිල්ල. රජේ කොට නැගිල්ල. අපේ ගාමන්ටයක් කරලා ඕනේ.